සුබ දවසක් වේවා ඔයගොල්ලෝ සියලු දෙනාටම. අද මම මේ සාකච්ඡා කරන්න යන්නේ 2020 O level කුලක ගානයි. අපි යන් ගානට. ගානෙන් කියලා තියෙනවා එක්තරා පරීක්ෂණයකට පෙනී සිටින සිසුන් 100 දෙනෙකු A, B සහ C යන ප්‍රශ්න තෝරා ගැනීම පිළිබඳ තොරතුරු නිරූපණය කිරීම සඳහා පහත දැක්වෙන වෙන් රූප සටහන ඇඳ ඇත. A සහ B සහ C යන ප්‍රශ්න දෙකම තෝරාගත් සිසුන් සංඛ්‍යාව 10ක් වන අතර මෙම ප්‍රශ්න තුන අතරින් B සහ C යන ප්‍රශ්න දෙක පමණක් තෝරාගත් කිසිදු සිසුවෙකු නොමැත. A සහ B යන ප්‍රශ්න දෙකම තෝරාගත් නමුත් C ප්‍රශ්නය තෝරා නොගත් සිසුන් සංඛ්‍යාව 20කි. මෙම ප්‍රශ්න තුන අතරින් C ප්‍රශ්නය පමණක් තෝරාගත් සිසුන් සංඛ්‍යාව 8කි. පළවෙනි ප්‍රශ්නෙන් අහන්නේ වෙන් රූප සටහන ඔබේ උත්තර පත්‍රයට පිටපත් කරගෙන ඉහත දී ඇති තොරතුරු එහි ඇතුළත් කරන්න. අපි දැන් වෙන් රූප සටහන ඇඳගත්තා. අපි දැන් තොරතුරු ඇතුළත් කරන්න යමු. පළවෙනි පොයින්ට් එකේදී කියනවා B සහ C B ප්‍රශ්නය සහ C ප්‍රශ්නය දෙකම තෝරාගත් සිසුන් සංඛ්‍යාව 10කි. B ප්‍රශ්නය හා C ප්‍රශ්නය තෝරාගත් සිසුන් සංඛ්‍යාව 10යි. එතකොට මේ කොටසම 10යි. අපි 10 මෙතනින් දාගමු. ඊළඟ කියනවා මෙම ප්‍රශ්න තුන අතරින් B සහ C යන ප්‍රශ්න දෙක පමණක් තෝරාගත් කිසිදු සිසුවෙකු නොමැත. මේකෙන් කියන්නේ B ප්‍රශ්නය හා C ප්‍රශ්නය යන ප්‍රශ්න දෙක පමණක් තෝරාගත් කිසිදු සිසුවෙකු නොමැත. එතකොට B ප්‍රශ්නය හා C ප්‍රශ්නය පමණක් තෝරාගත්තේ මෙතනනේ මේ කොටසනේ. එතකොට B ප්‍රශ්නය හා C ප්‍රශ්නය තෝරාගත් පමණක් තෝරාගත් නොගත් සිසුන් සංඛ්‍යාව මෙතන. එතකොට නොගත් අය කීයක්වත් නැල්ලු. අපි එතකොට බිංදුව දාගමු. එතකොට 10 අයිති වෙන්නේ මෙතන. හරි. අපි ඊළඟ පොයින්ට් එක බලමු. A සහ B යන ප්‍රශ්න දෙකම තෝරාගත් නමුත් A ප්‍රශ්නයක් තෝරගන්නවලු B ප්‍රශ්නයක් තෝරගන්නවලු. නමුත් C ප්‍රශ්නය තෝරා නොගත් සිසුන් සංඛ්‍යාව 20කි. හැබැයි C ප්‍රශ්නය තෝරා ගන්න නැල්ලු. තෝරා නොගත් සිසුන් සංඛ්‍යාව 20. එතකොට මෙතනද තමයි 20 එන්නේ. තුන්වෙනි පොයින්ට් එක මෙම ප්‍රශ්න තුන අතරින් C ප්‍රශ්නය පමණක් තෝරාගත් සිසුන් සංඛ්‍යාව 8කි. C ප්‍රශ්නේ පමණක් තෝරාගත්තේ මේ කොටසින් සිසුන් සංඛ්‍යාව 8කි. ඔන්න අපේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු සපයමු. මේ තමයි පළවෙනි ප්‍රශ්නය. අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. C ප්‍රශ්නය තෝරාගත් සිසුන් සංඛ්‍යාව A සහ B යන ප්‍රශ්න දෙකම තෝරාගත් සිසුන් සංඛ්‍යාවට සමාන වේ නම් A සහ C යන ප්‍රශ්න දෙකම තෝරාගත් නමුත් B ප්‍රශ්නය තෝරා නොගත් සිසුන් සංඛ්‍යාව තමයි අහන්නේ. අපි බලමු දැන් ආය C ප්‍රශ්නය තෝරාගත් සිසුන් සංඛ්‍යාව A හා B යන ප්‍රශ්න දෙකම තෝරාගත් සිසුන් සංඛ්‍යාවට සමානයි. මේ සංඛ්‍යාවට සමානයි C ප්‍රශ්නය තෝරාගත් සිසුන් සංඛ්‍යාව. එතකොට C ප්‍රශ්නය තෝරාගත් සිසුන් සංඛ්‍යාව 20 ධන 10. 20 ධන 10 කියන්නේ 30යි. ඊළඟ එක බලමු අපි සමාන වේ නම් A සහ C යන ප්‍රශ්න දෙකම තෝරාගත් නමුත් A ප්‍රශ්නයක් තෝරගන්නවලු C ප්‍රශ්නයක් තෝරගන්නවලු. නමුත් B ප්‍රශ්නය තෝරා ගන්න නැල්ලු. එතකොට B ප්‍රශ්නය අයින් කළා දානවා. එතකොට ඉතුරු වෙන්නේ මේ කෑල්ල විතරයි. එතකොට අපි කරන්න ඕනි මේ දෙක එකතු කරලා මේකෙන් අඩු කරන්න ඕනි. 30න් අඩු කරනවා 10 ධන 8 සමානයි. උත්තරේ 12යි. මෙතන එන්නේ 12. තුන්වෙනි ප්‍රශ්නයෙන් කියන්නේ මෙම ප්‍රශ්න තුන අතුරින්
B ප්‍රශ්නයේ පමණක් තෝරාගත් සිසුන් සංඛ්‍යාව 15කි. මෙම ප්‍රශ්න තුන අතරින් B ප්‍රශ්නයේ පමණක් තෝරාගත් සිසුන් සංඛ්‍යාව 15කි. B ප්‍රශ්නයේ පමණක් තෝරාගත් සිසුන් කොටස මේක නම් B පමණක් තෝරාගත් සිසුන් සංඛ්‍යාව 15යි. A ප්‍රශ්නයේ තෝරාගත් සිසුන් සංඛ්‍යාව ප්‍රශ්නය තෝරාගත් සිසුන් සංඛ්‍යාව B ප්‍රශ්නය තෝරාගත් සිසුන් සංඛ්‍යාවට වඩා 10කින් වැඩිය. 10කින් වැඩි. එතකොට වැඩි A ප්‍රශ්නය තෝරාගත් සිසුන් සංඛ්‍යාව. එතකොට B ප්‍රශ්නය තෝරාගත් සිසුන් සංඛ්‍යාව 20 ධන 10 ධන 15. 20 ධන 10 ධන 15 සමානයි 45යි. 45ට වඩා 10කින් වැඩිය. 10කින් වැඩි නම් ඒ ප්‍රශ්නය 55 දෙනෙක් තෝරාගෙන තියෙනවා. මෙම ප්‍රශ්න තුන අතරින් ඒ ප්‍රශ්නයේ පමණක් තෝරාගත් සිසුන් සංඛ්‍යාව කීයද? ඒ ප්‍රශ්නයේ පමණක්. තුන්වෙනි ඒ ප්‍රශ්නය පමණක් සමානයි. ඒ ප්‍රශ්නය පමණක් සමානයි 55න් අඩු කරනවා 12 ධන 10 ධන 20 55 මේ ටික අඩු කරාම උත්තරේ එනවා අපිට 13ක්. ඒ ප්‍රශ්නයේ පමණක් එතකොට 13යි. අන්තිම ප්‍රශ්නේ කියන්නේ මෙම සිසුන් 100 දෙනා අතරින් A සහ B B සහ C යන ප්‍රශ්න තුනෙන් එකක්වත් තෝරා නොගත් සිසුන් සංඛ්‍යාව තමයි අහන්නේ. සර්වත්‍රය අපිට දීලා තියෙනවා සිසුන් 100 දෙනෙක්. මේ රවුම 55යි. මේක එකතු වුණාම 60යි 70යි. මේක එකතු වුණාම 78යි. 100න් 78ක් ගියාම 100න් 78ක් ගියාම උත්තරේ එනවා 22ක්. හතරවෙනි එකට උත්තරේ 22යි.